අපි අද බලමු කොහොමද ඔයගොල්ලන්ගේ YouTube account එකට Google AdSense account එක link කරන්න කියලා. මුලින්ම අපි youtube.com කියලා type කරලා යමු youtube.com site එකට. මෙතන ඊළඟට ඔයගොල්ලන්ට කරන්න මෙන්න මේ YouTube පිනුමට sign in වෙන්න. ඔයගොල්ලන්ගේ දැනටමත් Google account එකක් තියෙනවා නම් එන්නේ Google account එකේ username password use කරලා ඔයගොල්ලන්ට මේකට log වෙන්න පුළුවන්. අපි දැන් YouTube account එකට log වෙලා ඉන්නේ. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ my channel කියන එක උඩ click කරලා ඊට පස්සේ video manager කියන එක උඩ click කරන්න. එතන ඊට පස්සේ ඔයගොල්ලන්ට ආයේ channel කියන එක උඩ click කරපුවම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ එයි. දැන් ශ්‍රී ලංකාවේ අපිට මෙන්න මේ බටන් එක මෙන්න මේ වගේ disable වෙලා තමයි පේන්නේ මුලින්ම. එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මොකද මේකට හේතුව අපි ශ්‍රී ලංකාව එතකොට බංග්ලාදේශ ඒ වගේ පොඩි රටවල් වලට මෙන්න මේක access දීලා නැහැ. ඒකට අපිට කරන්න වෙන්නේ මෙන්න මේ advance කියන බටන් එකට ගිහිල්ලා මෙන්න මං කරලා තියෙනවා වගේ United Kingdom, USA, Australia, Canada වගේ ටිකක් පිළිගත් රටවල් ඒ කියන්නේ ඒ රටවල් වලට තමයි access දීලා තියෙන්නේ. මේ වගේ රටක් මෙහෙම select කරලා save කරන්න. එන්න එහෙම save කරපුවම තමයි මෙන්න මෙතන monetization කියන එක enable වෙන්නේ. ඒක ඔයගොල්ලන්ට කරද්දි තේරෙයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන enable කියලා බටන් එකක් එයි. ඒක click කරන්න. ඒ වගේ ඔයගොල්ලන්ට කීපයක් කරපුවම මෙන්න මේ monetization කියන එක enable වෙයි. මේ වගේ කොළ පාට ටික් බටන් එකක් එයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන view monetization settings monetization කියන එකට ගිහිල්ලා ඊට පස්සේ how will I be paid කියන එක උඩ ක්ලික් කරලා associated and AdSense account උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් next කරන්න පුළුවන්. දැන් මෙතන අහනවා would you like to use an existing Google account to sign into AdSense? දැන් මම දැනටමත් තව මගේ account එකක් හදලා තියෙන්නේ. මම ඒකට තමයි දාන්න යන්නේ. මොකද ඔයගලන්ට පුළුවන් ඕන අලුතෙන් එකක් හදනවා නම් මම දැනටමත් තව එකක් හදලා තියෙන Google account එකක්. ඒක නිසා මම yes proceed to Google account sign in කියන එකෙන් log වෙනවා. ඔයගොල්ලෝ නැත්තම් ඔයගොල්ලෝ හදලම නැත්තම් මෙන්න මේ account එකෙන් යන්න පුළුවන්. මම හිතන්නේ ඔයගොල්ලෝ කලින් එකක් හදාගෙන තිබ්බොත් හොඳයි කියලා මම හිතනවා. ඒ නිසා yes proceed. දැන් මෙතන මේ තියෙන්නේ මගේ YouTube account එකේ log වෙච්ච Gmail account එක. මේකට දැන් අනිත් account එකක් use කරනවා Google AdSense තිබුණු account එකක්. ඒකේ මම දැන් මේ විදිහට log වුණා. මෙන්න I will show ads on මෙන්න මේ දැන් ඔන්න ඔය විදිහට link වුණා ඔයගොල්ලන්ගේ Google AdSense ගිණුමයි ඔයගොල්ලන්ගේ YouTube ගිණුමයි. ඔයගොල්ලන්ට තියෙන continue කරන්න. information ඔයගොල්ලන්ට මෙතන දැන් දෙන්න පුළුවන් time zone එකක් ඔයගොල්ලන්ට මෙතන දෙන්න පුළුවන්. මම මෙතන බලමු මෙතන ඉන්දියා
කළමු. සිලෙක්ට් කරා ඉන්ඩිවිජුවල් account එකක් අපි හදන්නේ. එතකොට page නම අපේ නම දෙන්න ඕනේ. full name එක. එතකොට ඔයගොල්ලෝ දෙන්න මගේ account එක දැනටමත් තියෙන නිසා මම මේකට තරම් we will send you a service. මම ඊට පස්සේ එතන අපි country එක select කරන්නේ අපි ශ්‍රී ලංකා කියලා මෙතන country එක දෙමු. දැන් ඔයගලන්ට phone number එක postal code එක format එක ඔයගොල්ලෝ නිකන් දෙන්න මේ විදිහට. හරි. ඔයගොල්ලෝ මතක් කරලා මෙන්න මෙතන country එක select කරන්න. මට එතන වැඩි වුණා. හරි. දැන් ඔයගොල්ලන්ගේ AdSense account එක successfully associated වුණා. ඒ කියන්නේ අපේ YouTube account එකත් එක්ක AdSense account එක link වුණා. next කරා. දැන් මෙන්න මේකෙන් ආයෙත් අපි log වෙනවා. අපේ සාමාන්‍ය YouTube account එක තිබ්බේ අන්න ඒකට log වෙනවා. Your AdSense application has been submitted and is being viewed. Receive an email regarding the status of the application within about
a week. හරි. දැන් ඔයගොල්ලන්ට මේක ඇප්ලිකේෂන් එක අපි AdSense ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ මේල් එකට මේක ඕකේ වෙලා. හරි. එහෙනම් ඔයගොල්ලන්ට බොහොමත්ම ස්තුතියි. මෙන්න මේ පේනවා මෙතන ඔයගොල්ලන්ට AdSense account එක activated කියන එක ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන්ට මේල් එකක් එයි මේක ඇක්ටිවේට් වුණාට පස්සේ හරියට ඔයගොල්ලන්ට ඊට පස්සේ ඉඳලා වීඩියෝස් වලට මොනිටයිසේෂන් එක දාලා ඔයගොල්ලන්ගේට YouTube එක මගින් ආදායමක් උපයන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි.